එනර්ජි අඩු කරන පාවෙ ඒක අපිට ඒක බලන්න වෙන්නේ අපේ යාන්ත්‍රික. එතකොට ඒ යන අතරමඟදී ගිහිල්ලා අර ගේට්ටුවට හරවනකොට තමයි සුරාබදුගේ මේක නවත්තන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මොකක් හරි ආඥාපනදක මොන වගන්තිය යටතේද රේගුව බාරේ තියෙන රේගු පරීක්ෂාවට ලක් නොකරපු මේ බහලුව අත්තරංගුට ගන්න. ඒක කරන්න මොකක්වත් නීතියක් නැහැ. ඒගොල්ලෝ ඒක තොරතුරක් හම්බුනා මේකේ තියෙන්නේ ඇල්කොහොල් කියලා. ඒගොල්ලෝ මහත්තුරු විදිහට මොකද කරන්න ඕන? ඒගොල්ලෝ රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න මෙන්න මේක අපිට තොරතුරක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ මේක පරීක්ෂා කරලා බලන්න. රසායනාගාර පරීක්ෂකයන් තොරව මොකක් රසායන ද්‍රව්‍ය නිදහස් කරන්නේ නැහැ. දැන් මේ සුරාබදුවේ වැඩේ මොකද උනේ? මේ හොරබඩු ගෙනාවු 70 මිනිහට නීතිමය ආවරණයක් හම්බුනා. මොකද ආවරණේ? එයා නැති තැන කන්ටරේ කෙරුවා. ඊට පස්සේ සාම්පල් ගත්තාම මොකද වෙන්නේ? ඒ සාම්පල් එකේ කස්ටම් එකේ සීල් එක තියන්න ඕනේ. ඒ ආනයන කරුගේ සීල් එකක් නැත්නම් එයාගේ ඇඟිලි සලකුණ තියලා ඒ සාම්පල් එක සාතික කර ආරක්ෂා කරනවා. දැන් එයා කිව්වොත් මේ සාම්පල් එක මම පිළිගන්නේ නැහැ කියලා මොකද වෙන්නේ? මොකද නීති ඉස්සරහ වෙන්නේ? අපිට එතනෝල් ටික එක්ක විකුණන්න හරි කොහරි හලන්න වෙයි. එතනින් එහාට මේකේ වැරදිකාරයෝ හැංගුවා. මේ අයිතිකාරයෙකු උනාට එලා මේ කලබලයි කරලා කියලා අපිට